හැලෝ ළමයි සෝ ඉතින් කොහොමද මේ මග 2026 අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. ඒ විතරක් නෙමෙයි මම වොයිස් ඕවර් කරන පළවෙනි වීඩියෝ එක. හාහපුරා කියලා වොයිස් ඕවර් කරන්න පටන් ගදී නම් වැස්ස. ඒ හින්දා බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක ගැන නම් එච්චර හිතන්න එපා. අපි ඉතින් අවුරුද්ද ගැන ප්ලෑන් කරන්න කලින් ඉස්සෙල්ලම දවස ලස්සනට ගෙවා ගන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලම කොණ්ඩේ හොඳට දෙකට බෙදාගෙන ගැට කඩලා තෙල් ටිකක් දාලා කොණ්ඩේ බෙදාගෙන පීරගත්තා. මම හොඳට රොද දාලා පීරගත්තේ හෙට ස්කූල් පටන් ගන්න ඕනේ. ඒකට ලෑස්ති වෙන්නත් එක්කමයි. නැත්නම් ඉතින් රොද දානවා කියන එක නම් හෙට උදේට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. වොයිස් ඕවර් කරනවායි කියලා කිව්වට කියන්න මොනවද කියලා නම් කිසිම අයිඩියා එකක් නැහැ. කොණ්ඩ දෙක නම් බැඳගෙන ඉවරයි. දැන් මම මේ ගියපු කොණ්ඩ එකතු කරනවා. නැත්නම් මේ කොණ්ඩ ගස් හැම තැනම ගිහිල්ලා පෑගිලා අම්මිගෙන් බැනුම් අහන්න ගියාම ඉවරයක් නැහැ. ඒක මම ඇඳුමකුත් චේන්ජ් කරගෙන එමු. දැන් හරි. දැන් මම මේ ලෑස්ති වෙන්නේ ඇඳ පොඩ්ඩක් අස් කරගන්න. අස් කරන්න ගියාට බෙඩ් ෂීට් එකක් දාලා, කොට්ටවල මාරු කරලා එහෙම තමයි. මේ කොට්ට දෙකක් ෂීට් දෙකක් තිබුණාට ඉන්නේ මං විතරයි ෂීට් දෙකම මගේ. මේ දවස්වල මේ ඇත්තටම ගොඩක් සීතලයි. කොහොමද දැන් මේ දවස් ටිකේ නම් හැම පැත්තම සීතලයිනේ. ඒ හින්දා ෂීට් දෙකක් නැතුවම බෑ. කාමරේ එක පැත්තක් හදලා ඉවර වුණාට අනිත් පැත්ත එහෙම් පිටින්ම මේ පේනවනේ හැටි කොළ කෑලිද කබඩුත් ඇරිලා හරිම අවු. දැන් ඉතින් හිමින් සැරේ සින්දුවක් අහගෙන ඒ ටිකත් සුද්ධ කරලා දාමු. ඒ ටික සුද්ධ කරමුයි කියලා කිව්වට මට හිතුණා ඊට කලින් මේ නේල් පොලිෂ් ටික අයින් කරගෙන ඉන්න. මොකද ඉස්කෝලේ යද්දී නියපොතු කොටට කපලා හොඳට ළමෙක් වගේ යන්න ඕනේ. මගේ වැඩ නම් ටිකක් ස්ලෝ තමයි මං කරන්නේ. ඉතින් ඇයිද කියන්නේ මන් දන්නේ නැහැ. මොනවාදෝ 17 ඒවල් හිත තමයි වැඩේ කරන්නේ. හැබැයි වැඩේ හිමීට හරියට වෙනවා. ඉතින් දැන් හිමින් සැරේ ළමයින්ගේ වගේ පේන්න අතත් නියපොතු කපාගෙන නේල් පොලිෂ් ටිකත් ඔක්කොම හරියටම රිමූව් කරගෙන ඉවරයි. මම දවසටම කරන්න තියෙන වැඩේ නම් නෙමෙයි කරලා තියෙන්නේ. කමක් නැහැ. මම ඉතින් දැන් සපත්තු දෙක කීවි ගහලා අවුවේ වේලෙන් තියන් තිබ්බා. නැත්නම් ඉතින් අව පාටයිනේ. ඉතින් මම ඒ ටික ඉස්සෙල්ලම ඒකත් කරගෙන ඉන්නවා කියලා හිතුවා. මම කිවි ගගා ඉද්දී පොඩි පොසත් ආවා ඉස්කෝලේ කියලා මතක් කළා එයාගේ සපත්තු දෙක දෙන්න. පොරගේ කතාව නම් මගෙත් අයියා වගේ. හැබැයි තාම ලේස් දෙකක් දාගන්න නම් දන්නේ නැහැ. ඔන්න ඒ දෙකත් හරි. දැන් ඉතින් මම මගේ සපත්තු දෙක අවුවෙන් තියලා අනිත් සපත්තු දෙක අයිතිකාරයන්ට බාර දෙනවා. ඔන්න ඉතින් අනම්මන වැඩ සේරම ඉවර කරලා මං ආයෙත් ආව මගේ කාමරයට අස් කරන්න. මං කොටම කරින් අර පේන්න තිබ්බ කබඩ් එක මේ මුල්ලට දාගත්තා. ඔන්න දැන් නම් තියෙන්නේ ලේසිම වැඩේ මේසෙ අස් කරන එක. ඉතින් මං මේකේ තියෙන්න ඕනි බඩු මොනවාද කියලා තියන්නේ කරලා ඉවරලා අනිත් බඩු ටික දාන්න ඕනි තැන් ටිකත් හොයාගෙනම සින්දුවක් දාගෙන පටන් ගත්තා අස් කරන්න. ඉතින් ඔයාලත් බලාගෙන ඉන්න.
ඔන්න ඉතින් මේසෙ තස් කරලා ඉවරයි. දැන් ලෑස්ති වෙන්නේ කිව්වත් වගේ සතිය ප්ලෑන් කරගන්න. ඉස්සෙල්ලම මම සතිය දින ගාන මාක් කරගෙන නිදා ගන්න පැය ගානයි ඉස්කෝලේ යන පැය ගානයි අයින් කළා. ඊට පස්සේ මම ටු ඩු ලිස්ට් එකක් හදාගත්තා ලොකු කාලයකට නෙමෙයි. මේ මාසය ඇතුළත මං ගාවින් වෙන්න ඕනි දේවල්. ඒ වගේම ඒ වගේ අතිශය වැදගත් ඩෙඩ්ලයින් එකක් තියෙන දේවල් වෙනමම මාක් කරගත්තා. ඊට පස්සේ මම ගියා ගණන් ටිකක් හදන්න ඒ පැය ගානවල් වෙන් කරගන්න. ඉස්සෙල්ලම ස්කූල් හෝම්වර්ක්ස් ටික කරන්න පැයක් විතර දැම්මා. එතකොට ඩේ ටු ඩේ ඇක්ටිවිටීස් වල නාන්න, කන්න, බොන්න, රෙදි හොදන්න මේ සේරටමත් ඇති තරම් වෙලා වෙන් කරගත්තා. ඒ වගේම මම මේ සතියේ රෝල් එකක් අඩ් කරගත්තා. අනිවාර්යයෙන්ම එදිනෙදා කරපු දේවල් එදිනෙදා රිවයිස් කරගන්න. ඒකටත් පැය එකහමාරක් විතර දාගෙන ඒ පැය සේරම එකතු වුණාට පස්සේ ඉතුරු වෙච්ච පැය ගාන බලාගත්තා. ඊට පස්සේ මම කරපු වැඩේ ඒ පැය ගානෙනුත් එදිනෙදා ක්ලාස් තියෙන දවස් පැය ගාන අඩු කරගත්තා. දැන් හිතන්න ඔයාලට සඳුදා පන්ති නම් ඉතුරු වෙන පැය ගානේ සඳුදා ක්ලාස් තියෙන පැය දෙක හෝ අඩු කරා. මට වගේ නම් රෙකෝඩින් බලන්න ඉතුරු වෙලා තියෙනවා. මම ඊට පස්සේ මම බලන්න ඕන රෙකෝඩින් ටික අර ඉතුරු දවස් ටිකට ක්ලාස් නැති දවස් වලට දැම්මා. මට තව පැයක් වගේ ඉතුරු වුණා. මම මේ පැයට දාගත්තා පාස් පේපර්ස් හෝ අනිත් ඉතුරු වෙච්ච ඩෙඩ්ලයින් එකක් තියෙන වැඩ ටික කරගන්න. මෙන්න මේ විදිහට තමයි මම බෙදුවේ. ඊට පස්සේ වීක්ලි ප්ලෑන් එකක් විදිහට දවස් 7 කොටු 7කට බෙදාගෙන මම අර එදිනෙදා විදිහට බෙදපු දේවල් ලියාගත්තා. ඉතින් ওই විදිහට තමයි මම සතිය ප්ලෑන් කරගත්තේ. පැහැදිලි කියලා හිතනවා. ඒ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. ඉතින් ওই විදිහට තමයි මම වීක් එක ප්ලෑන් කරගත්තේ. ඉතින් මම හිතනවා තේරුණායි කියලා. තේරුණ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න බය වෙන්නත් එපා. හරි ඉතින් ওই විදිහට තමයි ගෙවුනේ. මම ඊට පස්සේ ක්ලාසස් වලට ගිහිල්ලා අර කිව්ව රෝල් එකේ විදිහටම මාස දෙකකට විතර කලින් ඉස්කෝලේ උගන්වපු ඒවා ආයෙ රිවයිස් කරගෙන ඉස්කෝල් යන්න ලෑස්ති වුණා. ඉතින් විනාඩි 10ට ළඟ හින්දා මම හිතනවා මෙතන වීඩියෝ එක නැවැත්තන හොඳයි කියලා. මම ආයෙත් ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. බයි බයි.